travel with Arindu අම්බුලුවාවේ සිට අද පැවිලින්නේ මේ අම්බුලුවාවට. දැන් අම්බුලුවාව කියද්දි හැමෝම හිතන්නේ මේ ටවර් එක විතරයි තියෙන්නේ කියලා. හැබැයි ඊට වඩා දේවල් ගොඩක් මෙතන තියෙනවා. අද මෙතන මොකක්ද මේ සිද්ධ වෙන්නේ කියලා කිඹුලන්? අපේ ඇඩ්වෙන්චර් පාක් කීපයක් තියෙනවා. එකක් තමයි මේ අම්බුලුවාව ස්ථානයේ නිම කරලා තියෙන ඇම්බර්ස්වින් කියන ස්ථානය. අපිට කියනවා අම්බුලාමි පරිශ්‍රයේ ගරු අධ්‍යක්ෂකතුමා. ඉතින් අද දවස් අපි සූදානම් ඔහුගෙන් දැනගන්න මේ තැන තියෙන විශේෂත්වය මොන වගේද කියලා. මුලින්ම කියන්න බලන්න මේ අම්බුලාවේ තියෙන විශේෂත්වය මොකද්ද? ඇත්තටම අම්බුලාව අපි පටන් ගත්තේ 1997 මාර්තු 27. මේකේ විශේෂත්වය කියන්නේ දැන් ඇත්තටම මේ විදිහට පටන් ගන්න හේතුව හිටපු අගමැතිතුමා. ඒ කාලේ ඊඩම් කුසිකරම වන සම්පත් මැතිතුමා. එතුමාට උවමනාවක් වුණා මේ අම්බුලාව කියන මේ කන්ද වැඩි දියුණු කරලා සංචාරක මධ්‍යස්ථානයක් වගේම ਸਰව ආගමික මධ්‍යස්ථානයක් කරන්න එයාගේ අදහසක් තිබුණා. ඒ අදහස් ක්‍රියාත්මක කරන එක තමයි අපේ පළවෙනි අරමුණ වුණේ. හොඳයි. දැන් එහෙම නිර්මාණය වෙච්ච තැන මේනෝට අපි දකින්නේ ඉතාමත්ම ලස්සනට සැලසුම් සහගත හරිම ලස්සනට නිර්මාණය කරලා තිනවා. මේ අම්බුලාව ටවර් එක නිර්මාණය වෙන්නේ කොහොමද? ඒ ඉතිහාසය කොහොමද? ඒක ඇත්තටම එතකොට මේ ඉඩම් කුස්කර්ම වන සම්පත් මැතිතුමා අපේ දීමු ජයරත්න මැතිතුමා එතුමා හොඳ ගොවියෙක්. එතුමාට උවමනා වුණා මේ ගොවියන්ට උපහාරයක් කරන්න. ඒ උපහාරයක් විදිහට තමයි මේ ඔය ගොවිජන චෛත්‍ය කියන එක ඒ කාලේ අපි හැදුවේ. ඒකේ යට කෑල්ල බලපුවහම V20ක් වගේ. ඊට පස්සේ කෑල්ල වට්ටක ගෙඩියක් වගේ. ඊට පස්සේ කෑල්ල කොකෝ ගෙඩියක් වගේ. ඒකෙන් හඳුන්වන්නේ ධාන්‍ය එළවලු පළතුරු කියන හැඟීම. ඒකෙන් මේ ගොවියන්ට උපහාරයක් තමයි එතන කරලා තියෙන්නේ. හරි. දැන් සමහරක හිතෙන දෙයක් තමයි මෙතනට ආවම සාමාන්‍යයෙන් අම්බුලාවේ තියෙන ටවර් එක විතරක් කියලා. හැබැයි අපි අදාම දැක්ක මේ තැන මේ වෙනකොට ඉතාමත් හොඳින් වෙනස් වෙලා තියෙනවා. අලුත් දේවල් ගොඩක් එකතු වෙලා තියෙනවා. මොකක්ද මෙතන වෙච්ච වෙනස? මේක අක්කර 268යි රූට් එකයි පර්චස් 6ක් තියෙන ඉඩමක්. ඒකෝර මේක අපි සෝන්ස් 5කට වෙන් කරා. එක කොටසක් තමයි ਸਰව ආගමික මධ්‍යස්ථානය. එක සෝන් එකක්. අනිත් සෝන් එක තමයි ඇඩ්වෙන්චර් ඒ කියන්නේ එන්ටර්ටේන්මන්ට් සෝන් එකක්. අනිත් එක ඇග්‍රිකල්චර් සෝන් එකක්, මෙඩිටේෂන් සෝන් එකක්. ඒ වගේ අපි සෝන්ස් 5කට මේක වෙන් කරලා තියෙනවා. මොකද හේතුව මේක පාලනය කරන්නත් ඕන, මිනිසුන්ට එන්ටර්ටේන්මන්ට් කරන්නත් ඕන, ਸਰව ආගමික මධ්‍යස්ථානයක් විදිහට ක්‍රියාත්මක කරන්නත් ඕන. ඒ නිසා අපි ඒ සෝන්ස් අනුව වෙන් කරලා ඒ අයට ඒ අවශ්‍යතාවයන් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ඇඩ්වෙන්චර් පාක්, මෙගා ස්වින් ඒ වගේම අපි හරිගස්සලා තියෙනවා. එතකොට ටුවරිස්ට්ලාට නවතින්න හෝටල්ස්. එතකොට ඒවා එන්ටර්ටේන්මන්ට් පාර්ට් එකේ තියෙනවා. ඒ වගේ මිඩල් ක්ලාස් එකට එහෙම වෙනම තියෙනවා. ඒ අවශ්‍ය විදිහටම අපි හරිගස්සලා තියෙනවා සියල්ලම. ඉස්සරහට මොනවද තියෙන සැලසුම් මේ දැන් නිර්මාණය කරන තව දේවල්? අපි දැන් කේබල් කාර් ප්‍රොජෙක්ට් එක පටන් ගත්තා. කේබල් කාර් ප්‍රොජෙක්ට් එක පටන් ගත්තේ දීමු ජයරත්න මහත්මයා 2011 වගේ. ඒකට අවුරුදු 20 15කට විතර උඩදී පටන් ගත්තේ. අපි අධීර කීපයක් මහන්සි වුණා මේක කරගන්න ඒ කාලේ. එතකොට විවිධ හේතුන් මත එක්ක භූ විෂමතාවය, එක්ක මහජන සමහර වෙලාවට මහජනයා නොදන්නකම නිසා විරෝධතාවය, නොඑක් දේවල් මතින් ඒක අපිට මග හැරුණා. නමුත් අනුරාධ ජයරත්න මහත්මයා ඒ සම්බන්ධයෙන් අපි පසුව කාලේ තීරණයක් ගත්තා. මේ විදිහට අපි කේබල් කාර් ප්‍රොජෙක්ට් එක ක්‍රියාත්මක කරමු ඉස්සරළම අපේ භූමිය තුල. ඊට පස්සේ මිනිසුන්ට ඒකේ අවබෝධය ආවට පස්සේ අපි මේක ගම්පොළ ස්ටේෂන් එක දක්වා දීර්ඝ කරන්න අවශ්‍ය දෙවෙනි පියවර ක්‍රියාත්මක කරමු කියන එක. හොඳින් ඔබට පේන ඇති මේ වීඩියෝ දර්ශන වලින් මේ වෙනකොටත් ඒ කේබල් කාර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරලා තියෙන ඉතාමත් ඉක්මනින් හදන ගමන්සින් සහ අපිට ප්‍රධාන ඉංජිනේරුවරයෙක් වුණා මේ අවුරුදු අවසානයේදී පළවෙනි දේ අවසන් කරන්න පුළුවන් වෙවි කියලා. දැන් මේ කේබල් කාර් ව්‍යාපෘතිය අවසන් කළොත් මේ තමයි ලංකාවේ පළවෙනි කේබල් කාර් ව්‍යාපෘතිය සහ දකුණු ආසියාවේ දිගම කේබල් කාර් ව්‍යාපෘතිය. ඒක හරි. 1.2 කිලෝමීටර්ස් තියෙනවා එකක් කණු නැතුව. අනිත් එක අනිත් එක ආසන්න වශයෙන් 500 මීටර්ස් තියෙනවා කණු ඇතුව. ඒක එතකොට දකුණු ආසියාවේ තියෙන දිගම කේබල් කාර් ප්‍රොජෙක්ට් එක වෙනවා කණු නැතුව යන එක. කන්දෙන් කන්දට යන එක. ඒක මීටර් 240ක් උඩින් යන්නේ පොළවේ ඉඳලා. හොඳින් ශ්‍රී ලාංකේන ඉතාමත් හොඳ අවස්ථාවක්. ඔබටත් ළඟදීම පුළුවන් අම්බුලාවට આવොත් එම කේබල් කාර් එක නැගලා මේ වටේ තියෙන සිරියාසිරිය බලන්න. විශේෂයෙන්ම මේ වගේ ව්‍යාපෘති ක්‍රියාත්මක වුණේ අපේ රටෙන් එළියේ විදේශගතව. හැබැයි ඔබට දැන් හැකියාව තියෙන ඉස්සරහට අම්බුලාවේ මේ නිර්මාණය වන කේබල් කාර් ව්‍යාපෘතියට සම්බන්ධ වෙලා කේබල් කාර් එක ගිහිල්ලා මේ අසිරිය විදින්න. ඉතින් අම්බුලාව කියන තැන දැන් වෙනස් වෙලා තියෙන්නේ. අලුත් දේවල් ගොඩක් එකතු වෙලා තියෙන්නේ. අපි ආරාධනා කරමු හැමෝටම වෙන්න කියලා. ඔව්.
ඒක අපේ ආරාධනාව එක තමයි. සියලු දෙනාට පැමිණිලා මේ ආයතනයේ මේකේ තියෙන මේ එන්ටර්ටේන්මන්ට් පැත්ත, ආගමික පැත්ත සියල්ල භුක්ති විඳින්න කියලා අපි ආරාධනා කරනවා. Taridu Velhenege production.